රූපේ පෙන්වා ඇති පරිදි ශ්‍රීජුකෝණාශ්‍රාකාර AB දණ්ඩත් ඒ කෙළවරෙන් අචලව සවිකොට ඇත්තේ දණ්ඩ තිරසට ඇල්ෆා කෝණයක් සාදන පරිදිය. දණ්ඩ මත තබා ඇති ස්කන්ධයේ එම්වන වස්තුවකට දණ්ඩ දිගේ සර්පණය විය හැකිය. වස්තුව හා දණ්ඩ අතර පවතින මියු ස්ථිතික ඝර්ෂණ සංගුණකය tan බීටා මගින් දෙනු ලබයි. බීටා ඝර්ෂණ කෝණීය ලෙසින් හැඳින්වේ. දණ්ඩ මත වස්තුව නිශ්චලව පැවතීම සඳහා ඇල්ෆා සහ බීටා අතර තිබිය යුතු සම්බන්ධය කුමක්ද? අපි බලමු හරි විදිහට බල සටහන ඇදගන්න විදිහ. මම මෙතනදී mg විදිහට ස්කන්ධයේ බරත් r විදිහට අභිලම්බ ප්‍රතික්‍රියා බලයත් ng cos alpha විදිහට දණ්ඩට අභිලම්බව පහළට ක්‍රියා කරන බරහි සංරචකයත් ng sin alpha විදිහට දණ්ඩ දිගේ පහළට ක්‍රියා කරන බරහි සංරචකයත් වස්තුව දණ්ඩ ඔස්සේ පහළට සර්පණය වීමට විරුද්ධව දණ්ඩේ පෘෂ්ඨය මතින් වස්තුව මත දණ්ඩ ඔස්සේ ඉහළට ක්‍රියා කරන බලය ඝර්ෂණ බලය F' ලෙස නම් කරනවා. මෙම අවස්ථාවේදී වස්තුව පහළට චලිත වීමට යත්න ධර්මයෙන් නිශ්චලව පවතී. ඊට හේතුව වස්තුව පහළට සර්පණය වීමට විරුද්ධව දණ්ඩේ පෘෂ්ඨය මගින් වස්තුව මත දණ්ඩේ පෘෂ්ඨය ඔස්සේ ඉහළට ක්‍රියා කරන ඝර්ෂණ බලය දණ්ඩ දිගේ පහළට ඇති බරහි සංරචකය හා සමානව පැවතීමයි. මෙම අවස්ථාවට F සමානයි m පෘෂ්ඨය ඔස්සේ පහළට යෙදීමෙන් මෙහි දැක්වෙන ආකාරයට සම්බන්ධතාවයක් ගොඩනගාගත හැකියි. ඉදී tan alpha බෙදීම tan beta සමානයි 1 හෝ 1ට වඩා අඩු වන විට ඉහත අවශ්‍යතාවය තෘප්ත කරනු ලැබේ. කොටස ඉක්මනට කියගමු. දණ්ඩ ඔස්සේ වස්තුව සර්පණය වීම සඳහා ඇල්ෆා සහ බීටා අතර තිබිය යුතු සම්බන්ධතාවය කුමක්ද? මෙම අවස්ථාවේදී වස්තුව පහළට සර්පණය වෙමින් පවතී. ඊට හේතුව දණ්ඩ දිගේ පහළට ක්‍රියා කරනු ලබන බරහි සංරචකයෙහි අගය වස්තුවේ චලිතයට විරුද්ධව දණ්ඩ දිගේ ඉහළට ක්‍රියා කරනු ලබන ඝර්ෂණ බලයෙහි අගයට වඩා විශාල වීමයි. මෙම අවස්ථාව සඳහා මෙහි දැක්වෙන ආකාරයට ප්‍රකාශනයක් ගොඩනගාගත හැකියි. හරි, ඊගාව කොටසේ මොකද තියෙන්නේ කියලා බලමු අපි දැන්. දණ්ඩ දැන් ඒ කෙළවරේදී නිදහස්ව අසව් කොට y අක්ෂය වටා ඔමේගා කෝණික ප්‍රවේගයකින් පරිභ්‍රමණය වීමට සලස්වයි. භ්‍රමණයේදී ඇල්ෆා කෝණය වෙනස් නොවේ. දණ්ඩට සාපේක්ෂව වස්තුව දණ්ඩ වෙනස් ස්ථාන දෙකකදී නිශ්චලව පැවතිය හැක. දණ්ඩට සාපේක්ෂව වස්තුව නිශ්චලව පවතින ස්ථාන දෙකට ඒ කෙළවරේ සිට දණ්ඩ ඔස්සේ එක් පිරුවල් L1 සහ L2 සඳහා ප්‍රකාශන ව්‍යුත්පන්න කරන්න. ඔබගේ ප්‍රකාශන G ඔමේගා ඇල්ෆා බීටා ඇසුරෙන් ලියා අවසාන පියවර දක්වා සුළු කොට තැබිය යුතුයි. මෙවැනි අවස්ථාවලදී දණ්ඩෙහි පවතින ස්කන්ධය අරේ L cos alpha වන වෘත්තාකාර පතයක වෘත්ත චලිතයේ යෙදෙනු ලබයි. මෙම වෘත්ත චලිතයේ කේන්ද්‍රාභිසාරී බලය සපයනු ලබන්නේ F සමානයි m ඔමේගා වර්ග r සමීකරණය මගිනි. මෙහිදී m සහ ඔමේගා වර්ග නියතයක් වූ විට F අනුලෝමව සමානුපාතිකයි r වේ. එනම් අරෙහි අගේ වැඩි වන මොහොතේදී කේන්ද්‍රාභිසාරී බලයේ අගේ වැඩි වේ. මෙහිදී වැඩි කේන්ද්‍රාභිසාරී බලයක් ලබා දෙන මොහොතේදී එහි අගය උපරිම වේ. අවම කේන්ද්‍රාභිසාරී බලයකින් වෘත්ත චලිතයේ දෙන අවස්ථාව සලකා බලමු. එහිදී m ස්කන්ධයට දණ්ඩේ ඒ කෙළවරෙහි සිට ඇති දුර L1 ලෙස මම ලකුණු කරගන්නවා. මෙම අවස්ථාවේදී වස්තුව පහළට සර්පණය වීමට යත්න දරමින් පවතිනවා. එම නිසා ඝර්ෂණ බලය F' දණ්ඩ ඔස්සේ ඉහළට ක්‍රියා කරනු ලබනවා. මේ අවස්ථාවේදී වස්තුවට වෘත්ත චලිතයේ යෙදීම සඳහා අවශ්‍ය කරන කේන්ද්‍රාභිසාරී බලය සපයනු ලබන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ තිරස් සංරචකය වන R sin alpha සහ ඊට විරුද්ධ දිශාවට ඝර්ෂණ බලයෙන් නිසා ඇතිවන තිරස් සංරචකය වන F' cos alpha හි සම්ප්‍රයුක්ත බලය මගිනි. මෙහිදී
ඇතිවන කේන්ද්‍ර අභිසාරී බලය කුඩා අගයක් බැවින් ඒ වන්හි අගය කුඩා අගයක් විය යුතුය. උපරිම කේන්ද්‍ර අභිසාරී බලයකින් M ස්කන්ධය වෘත්ත චලිතයේ යෙදෙන අවස්ථාවේදී දණ්ඩෙහි M ස්කන්ධය ඇති ස්ථානයට ඒ කෙළවරෙහි ඇති දුර L2 විදිහට මම ලකුණු කරගන්නවා. මෙම L2 කියන්නේ L1 වල අගයට වඩා විශාල වේදී මන්දයක්. මෙහිදී කේන්ද්‍ර අභිසාරී බලය විශාල අගයක් ගන්න නිසා මෙම අවස්ථාවේදී ඝර්ෂණ බලය පෘෂ්ඨය ඔස්සේ පහළට ක්‍රියා කරන ලබනකට හේතුව තමයි වස්තුව වෘත්ත චලිතයේ යෙදීමට අවශ්‍ය කේන්ද්‍ර අභිසාරී බලය ලබා ගැනීමට නොහැකිව වෘත්ත චලිතයෙන් ඉවතට විසවීමට උත්සාහ කරන මොහොතයි මේක. මේ අවස්ථාවේදී ඝර්ෂණ බලය තිරස්සන් රචකය සහ අභිලම්බ ප්‍රතික්‍රියාවේ තිරස්සන් රචකය වෙන R sin alpha කියන දෙකෙහිම එකතුවෙන් තමයි කේන්ද්‍ර අභිසාරී බලය සපයනු ලබන්නේ.